එක ගමක හිටිය පුංචි ගෑනු දරුවෙක්. සාමාන්‍යයෙන් දරුවෝ කියන්නේ දුවන පනින නිතරම සෙල්ලම් කරන ආස පිරිසක්නේ. හැබැයි මේ දරුවගේ අම්මා ඒකට කැමති නෑ. එයා නිතරම සෙල්ලමමයි කියලා නෝකඩුමයි කිව්වේ. මේ දරුවගේ ක්‍රියාකලාපයට අම්මගෙන් ලැබුණ යහපත් ප්‍රතිචාරයක් නම් නෙවෙයි. පෙරලා ඒ ප්‍රතිචාරයට මේ දරුවගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි. මේ හැම දෙයකම ප්‍රතිඵලය වුණේ මේ දරුවට ඉගෙනීම කියන දේ එපා වීම. දන්නවද? එයාගේ ජීවිතයේ අකමැතිම දේ මොනවාද කියලා? පළවෙනි කාරණාව පාසල් යන එක. දෙවෙනි කාරණාව අමතර පන්ති යන එක. ක්‍රීඩාවටත් එච්චර කැමැත්තක් නැහැ. මෙයාගේ පුංචි මොලෙන් මේ දේවල් ගැන තර්ක කළා. එයා දැක්කේ මේවා එයාගේ ජීවිතේට එන ලොකු ප්‍රශ්න විදියට. එකක් ඉවරනකොට තව එකක්. දවසක් එයා ඊගෙන අම්මගෙන් ඇහුවා. Taman ගත කරන Tamanගේ ළමා අවදිය Tamanට නැති එක. සහ ප්‍රශ්න වලට නිමාවක් නැති එක. එකින් එක ඇමිනි ප්‍රශ්න ජීවිතවලට එන විදිය ගැන. ඒක අහගෙන හිටිය අම්මා කල්පනා කළේ නිකම් උත්තරයක් දීලා දුවව සනසනවට වඩා මේ කෙන්දගම් පොලේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් ජීවිතේ ජය ගන්න වෙරදරන මිනිසුන්ගේ ඇත්ත ස්වરૂපය පෙන්වා දීම ඇයට කරන ලොකු පාඩමක් ලෙසයි. උදාහරණ දෙමින් ඇය විග්‍රහ කළා. යමෙකු එක ලෙස වතුර නටන භාජන තුනකට සමසේ යලගෙඩියක්, බිත්තරයක්, කෝපි ස්වල්පයක් දැමුවොත් ඉස්සෙල්ලම තැම්බෙන්නේ මොනවද? දරුවට කල්පනා කරලා ඔළුවට හරිදී වැටෙන්න ඇරියා. අර්ථාපල් ගෙඩියක් වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා පොඩි වෙලා චප්ප වෙනවද? මුරුදු බිත්තරයක් තැම්බුණට පස්සේ හයි වෙනවා වගේ වෙනවද? නැතිනම් මොන ප්‍රශ්න ආවත් කෝපි වගේ ප්‍රශ්න වලට එඩිතරව මුහුණ දීලා ශක්තිමත් ලෙස ජීවිතේ ජය ගන්නවද? මේ සියල්ල අවසානයේ දැරිවි ඇයට තිබූ සියලු ගැටලු निराකරණය කරගත්තා. මේ පාඩම ඇයට විතරක් නෙවෙයි මටත් ඔබටත් පාඩමක්ම වෙයි. ස්තුතියි. ඔබේ ජීවිතයට හරවත් පණිවිඩයකින් නැවත හමු වෙන්න.